අද මම කතා කරන්න හදන්නේ ඔයා වෛද්‍යවරයෙක් හම්බෙන්න යනකොට දැනගන්න ඕනේ කරුණු 10ක් ගැන. මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කරගෙන යනවා. මම අද කතා කරන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බෙන්න යන රෝගියෙක් මොන වගේ ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන්න ඕනද, ඒ වෛද්‍යවරයා හම්බෙනකොට ඔයා මොනවද කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල් කියන එක ගැන තමයි මම අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයා වෛද්‍යවරයා හම්බෙන්න දාගත්ත අපොයින්ට්මන්ට් ටයිම් එකට වඩා විනාඩි 5ක් 10කට විතර කලින් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න. ඔයාගේ අපොයින්ට්මන්ට් ටයිම් එකට වඩා විනාඩි 10ක් විතර කලින් යන එක වටිනවා. මොකද හේතුව ඔයාගේ ප්‍රෙෂර් එහෙම බලනකොට චුට්ටක් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්. ඔයා කලබලකාරී වෙලා આવොත්. සමහර වෙලාවලදී පේපර් වර්කින් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් සම්පූර්ණ කරන්න විනාඩි 5ක් 10ක් කලින් යන එක වටිනවා. ළඟ තියෙන හැම වෛද්‍ය වාර්තාවම අරගෙන එන්න. කේන්ද්‍ර කොපි එක එපා. අනිත් ඔක්කොම වෛද්‍ය වාර්තා තියෙන ටික අරගෙන එන්න. ඔයාගේ රෝගය අධ්‍යයනය කරනකොට ඒ රෝගය ගැන අවබෝධයක් ගන්න වෛද්‍යවරයාට ඔයා ළඟ තියෙන වෛද්‍ය වාර්තා ගොඩක් වැදගත්. විශේෂයෙන්ම ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට එනකොට ඔයා ලංකාවේදී කරපු පරීක්ෂණ වාර්තා ඊට පස්සේ ඒ සම්බන්ධ සියලු ලිපි ලේඛන ඕස්ට්‍රේලියාවට අරගෙන එන්න. ඒක ඕස්ට්‍රේලියාව ඇතුළේදී ඔයාට ප්‍රතිකාර ගන්නකොට ගොඩක් වාසියක් වෙනවා, පහසුවක් වෙනවා. ඒක විශේෂයෙන්ම වෛද්‍යවරයාට පහසුයි ඔයාගේ රෝගය ඉක්මනට හොයාගන්න. ඒක ඉතින් ඔයාට හොඳයි, ඉක්මනට ලෙඩේ හොද කරගන්න පුළුවන්. වෛද්‍යවරයා හම්බෙන්න යන්න කලින් ඔයාට තියෙන රෝග ලක්ෂණ ටික එක්ක කොලයක නෝට් කරගන්න, එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඔයාට රෝග ලක්ෂණ එන්නේ නිතර නම් ඒක කිසි පිළිවෙලක් නැතුව එනවා නම් ඔයා ඒ ටික නෝට් ඩවුන් කරගන්න එක ඔයාට වටිනවා. සමහර වෙලාවල් වලදී වෛද්‍යවරයා හම්බෙන්න ආවට පස්සේ ඔයා එතනදී ඇතිවන කලබලකාරී තත්ත්වයක් එක්ක ඔයාට සමහරලාට ඒක අමතක වෙලා යන්න පුළුවන්. ඒක නිසා වඩාත් හොඳම දේ තමයි තමන්ගේ තියෙන රෝග ලක්ෂණ ටික පොඩි කොලයක ලියලා අරගෙන එන එක. ඊට අමතරව තමන්ගේ සමහර වෙලාවල් වලදී ඇතිවන මොන හරි පැචස්, ඊට පස්සේ මොන හරි හැමේ ඇතිවන වෙනස්කම්, සමහර රෝග ලක්ෂණ පේන්න තියෙනවා නම් ඒ වගේ වෙලාවල් වලදී පොඩි ෆොටෝ එකක් එහෙම නැත්නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් වගේ අරගෙන තියාගන්නවා නම් ඒකත් වටිනවා. මොකද සමහර වෙලාවල් වල සමහර අයගේ තියෙනවා මූණේ පළු දානවා, අතේ පළු දානවා. එතකොට හැමේ මොන හරි වෙනස්කම් ඇති වෙනවා. නමුත් ඒක වෛද්‍යවරයාට පෙන්වන්න යන වෙලාව වෙනකොට සමහරවල් නැති වෙලා තියෙන පුළුවන්. ඒ නිසා ෆොටෝ එකක් ගන්න එක, වීඩියෝ එකක් ගන්න එක වටිනවා. විශේෂයෙන්ම ඉදිමුවක් වගේ තියෙන අවස්ථාවකදී පොඩි වීඩියෝ ක්ලිප් එකක් වගේ අරගෙන තියාගන්නවා නම් ඒක වටිනවා. ඔයා මොන හරි රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒකට ලබා දීලා තියෙන ඖෂධ ටික අරගෙන එන්න වෛද්‍යවරයා හම්බෙන්න එනකොට. ඒක ගොඩාක් වැදගත් වෙනවා ඒ වෛද්‍යවරයාට ප්‍රතිකාර තීරණය කරනකොට. ඔයාට මොනවා හරි වෛද්‍යවරයාගෙන් අහගන්න ඕන නම් ඒ අහගන්න ඕන ප්‍රශ්න ටික කොලයක ලියාගෙන එන්න. වෛද්‍යවරයා හම්බෙන්න ආවට පස්සේ සමහරලාට තියෙන කලබලකාරීකමත් එක්ක එතනදි පොඩ්ඩක් කලබල වෙන නිසා ඔයාට චුට්ටක් ඒක අමතක වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න ඕන ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන එන්න. වෛද්‍යවරයා හම්බෙන්න එනකොට ඔයාව අඳුර ගන්න පුළුවන්. ඔයාගේ මොකක් හරි හැඳුනුම්පතක් අරගෙන ඉන්න. ඒක වෛද්‍යවරයාට සමහර වෙලාවල් වලදී අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයා අපොයින්ට්මන්ට් ටයිම් එකට වඩා චුට්ටක් හරි පරක් වෙනවා නම් වෛද්‍ය මධ්‍යස්ථානයට කෝල් එකක් දීලා කියන්න. ඒක වෛද්‍ය මධ්‍යස්ථානයට පහසුවක් වෙයි කාලය කළමනාකරණය කරගන්නකොට. බැරි වෙලාවකත් මොකක් හරි හේතුවක් හින්දා ඔයාට එදාට යන්න බැරි නම් ඒක පැය 24කටවත් කලින් වෛද්‍ය මධ්‍යස්ථානයේ දැනුවත් කරන්න. ඒක ලොකු උදව්වක් වෙනවා රෝගීන්ව කළමනාකරණය කරගන්න පහසුවක් වෙනවා වෛද්‍ය මධ්‍යස්ථානයේ අයට. ආයුර්වේද ප්‍රතිකාර ගන්න එනකොට ඔයා විශේෂයෙන් පහසු ඇඳුමක් ඇඳගෙන එන්න. අලුත් ඇඳුම් ඇඳගෙන එන්න එපා. ටිකක් තද පාට ඇඳුමක් ඇඳගෙන එන්න. පරණ ඇඳුමක් නම් වඩා හොඳයි. මොකද හේතුව සමහර වෙලාවල් වලදී අපි බාහිරින් ආලේපන වර්ග, පත්තු වර්ග, ඊට පස්සේ තෙල් ගාන එක වගේ දේවල් කරනවා. ඒ වගේ වෙලාවකදී ඔයා තද පාට ඇඳුමක් ඇඳගෙන ආවේ නැත්තම්, හරි පරණ ඇඳුමක් හරි ඇඳගෙන ආවේ නැතුව අලුත් ඇඳුමක්, සුදු පාට වගේ ඇඳුමක් වගේ ලයිට් කලර් එකක් ඇඳගෙන ආවොත් අර තෙල් වල කහට වගේ දේවල්, පත්තු වල කහට වගේ දේවල් ගෑවෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක ලීක් වෙන්නේ නැති වෙන්න ප්ලාස්ටර් වලින් කවර් කරන්න. නමුත් කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්, ලීක් වෙන්න පුළුවන්. ඒක නිසා පරණ ඇඳුමක් ඇඳගෙන එනවා නම් වඩාත් හොඳයි, සහ සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එනවා වඩා හොඳයි. වෛද්‍ය ප්‍රතිකාර ගන්න එන්න කලින් ලොකු ආහාර වේලක් ගන්න එපා. ඊට අමතරව මත්පැන් පානය කරලා එන්න එපා. එහෙම එනකොට සමහර වෙලාවල්වලදී අපහසුතාවයන්ට පත් වෙන වෛද්‍යවරු විදිහට අපිත්
මොකද හේතුව මත්පැන් පානය කළ තියෙන කෙනෙක් එක්ක අපිට කතා කරලා අදහස් මාරු කරගන්න බෑ. මේක දෙපාර්ශවයක් අතර සිද්ධ වෙන සංවාදයක් නිසා ඒ දෙගොල්ලම හරි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ කතා කරන දේවල් ගැන සහ ඒ රෝග තත්ත්වයන් ගැන රෝග තත්ත්වයන් එක්ක අපි ගනුදෙනු කරන නිසා ඒක නිසා හොඳ සිහියෙන් අපි මේ වැඩේ කරන එක තමයි වඩා හොඳ. ප්‍රතිකාර ගන්න වෙනකොට මත්පැන් පානය කරන්නේ නැතුව එනවා නම් වඩා හොඳයි. ඒ වගේම ලොකු මීල් එකක් ගන්න එපා. ලොකු ආහාර වේලක් අරගෙන බඩ පිරෙන්න කාලෙ එන්න එපා. සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන්න එනකොට පැයකට දෙකකට වගේ කලින් ආහාර අරගෙන එනවා නම් වඩා හොඳයි. වෛද්‍යවරයා හම්බුනාට පස්සේ වෛද්‍යවරයාට ඔයා කියන්න ඕන ඔයා ප්‍රතිකාර ගන්නාව හේතුව. එතකොට වෛද්‍යවරයා ඔයාගේ රෝග ලක්ෂණ ටික බලලා, ඔයාගේ පරීක්ෂණ වාර්තා ටික බලලා, රෝගේ විනිශ්චය කරලා අවසාන විනිශ්චයක් දක්වා ගිහිල්ලා ඊට පස්සේ ප්‍රතිකාර පද්ධතිය සැලසුම් කරයි. එහෙම නැතුව වෛද්‍ය මධ්‍යස්ථානයට එනකොටම රෝගයක් කියාගෙන වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්න යන්න එපා. ඒක ඔයාටම කරගන්න අසාධාරණයක්. මොකද හේතුව වෛද්‍යවරයා රෝග සම්බන්ධව හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට වෛද්‍යවරයාගේ දැනුම පාවිච්චි කරලා ඔයාගේ රෝග ලක්ෂණ සහ පරීක්ෂණ වාර්තා බලලා හරියටම රෝගය අඳුනගනි. වෛද්‍යවරයෙක් හම්බෙන්න එනකොට එහෙම නැතුව ඩයග්නෝස් එක කියන්න යන්න එපා. මට ආතරයිටිස් තියෙනවා, මට රුමටොයිඩ් ආතරයිටිස් තියෙනවා, මට ඩයබටික් තියෙනවා. ඒ වගේ ඩයග්නෝස් එකක් කියන්න එපා. ඔයා රෝග ලක්ෂණ ටික වෛද්‍යවරයාට කියන වෛද්‍යවරයා නිශ්චිත විදිහටම ඔයාගේ රෝගය හෝ රෝග කීපයක් තියෙනවා නම් ඒ කීපේ ඩයග්නෝස් එකක් අරගෙන අවසාන විනිශ්චයක් අරගෙන ප්‍රතිකාර ටික සැලසුම් කරයි. එහෙම නැත්නම් ඔයා Google එකෙන් හොයාගත්ත ඩයග්නෝස් එකක් වෛද්‍යවරයාට කියන්න යන්න එපා. සමහරලාට ඔයා එහෙම කියන නිසා ඔයා වෛද්‍යවරයාට වියදම් කරන මුදලට සමාන ප්‍රතිලාභයක් ඔයාට නොලැබී යාමේ හැකියාවකුත් තියෙනවා. මොකද හේතුව වෛද්‍යවරයාගෙන් ඔයා ප්‍රයෝජන ගන්න වෛද්‍යවරයාට දෙන්න අවස්ථාව එයාව කන්සල්ට් කරන්නේ ලොකු ගාණක් දීලානේ. ඉතින් එතකොට ඒක නිසා වෛද්‍යවරයාට කියලා වෛද්‍යවරයාගේ ඩයග්නෝස් එක ගන්න. එහෙම නැත්නම් ඔයාගේ රෝග විනිශ්චය කියලා ඒකට වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර අහන්න යන්න එපා. ඒක ඔයාට හොඳ නැහැ. අපරාධයි. සමහර ක්ලිනික් වල විශේෂ උපදෙස් තියෙනවා. ඒ උපදෙස් ෆලෝ කරන්න හැම වෙලෙම. ඒ ක්ලිනික් එකේ ඔයා අපොයින්ට්මන්ට් එක දානකොට හරි කෝල් කරන වෙලාවකදී හරි ඒවා අහලා දැනගෙන ඒ අනුව එන්න. ඉතින් ඔය ටික ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ඉතින් මොකක් හරි තව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒක ගැන කතා කරන්න. මම මේ අද කතා කරේ පොදුවේ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනකොට ඔයා අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙල ගැන. එහෙනම් බොහොම ස්තුතියි මෙච්චරලා වීඩියෝ එක බලුවට. මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් එයත් එක්ක ෂෙයා කරගන්න. බොහොම ස්තුතියි.